හලෝ කොහොමද ඔයාලට? අද දෙසැම්බර් මාසේ 25 වෙනිදා. ඒ කියන්නේ අද නත්තල් දවස. ලෝකවාසී ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාට සාමය, සතුට, සෞභාග්‍ය, හිතේ සතුට පිරුණු සුබ නත්තලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද නත්තල් දවසේ උදෙන්ම අපි ලෑස්ති වෙන්න මේ ගමනක් යන්න. වෙනදට නම් ඉතින් නත්තල් දවසේ ගෙදර තමයි ඉන්නේ. හැබැයි අද අපි යනවා පොඩි තැනකට. එන්නකෝ ඔයාලට පෙන්නන්නම් කොයිද කියලා. මේ අපි එතනට යන ගමන්. මෙන්න මෙතනට තමයි යන්න ඕනේ. මේ වීඩියෝ එක කිසිම ප්‍රොමෝෂන් එකක්වත් එහෙම නැත්නම් වැඳ දැන්වීමක් නෙමෙයි. අපි එතනට ගියපු නිසා ලස්සන ඇඳුම් තිබුණ නිසා ඔයාලටත් පෙන්වන්න හිතුවා. හැබැයි හැම ස්ටෝර් එකකටම අපි ගියේ නැහැ. මම ගියපු තැන තිබ්බ ලස්සන ඇඳුම් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. අපි යන තැන මෙන්න මෙතන. එන්ට්‍රන්ස් එක හරිම ලස්සනයි. ක්‍රිස්මස් හින්දා ඒගොල්ලෝ ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. මේ ඉන්නේ අපි බේබි ෂොප් එකේ. හරිද? ඇතුල් වෙන තැනම ටිකක් උඩට ගියාම තමයි මෙන්න මේ ලස්සන ෆ්‍රොක්ස් ඔක්කොම තියෙන්නේ. මේවයි ප්‍රයිසස් කියනවා නම් මේ හැම ෆ්‍රොක් එකක්ම 2000ට අඩුයි. මේ මම පෙන්නන තැන්වල තියෙන ඒවා. හරිද? ඊට වැඩිය ප්‍රයිසස් තියෙන ඒවා තිබුණා. හැබැයි මෙන්න මේ හැම එකක්ම 2000ට අඩුයි. ඒ වගේම ස්පෙෂල් ඔෆර්ස් තිබ්බ ගොඩාක් ෆ්‍රොක්ස් මෙතන තිබුණා. එයාලගේ ඩිස්කවුන්ට් එක මෙන්න මේ ෆ්‍රොක් එක. මේකට තමයි මම ආස වුණේ වැඩියෙන්ම. මේ ෆ්‍රොක් එකත් මේකේ ගාන මේකත් 2000ට අඩුයි. හැබැයි මම ඒකේ ගාන හරියටම ඔයාලට පෙන්නලා නැහැ නේද? එතකොට මෙන්න මේ විදිහේ ෆ්‍රොක්ස් ගොඩාක් ෆ්‍රොක්ස් තියෙනවා. ඔයාලත් තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකට ගියොත් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගිහින් බලන්න මේ ස්ටෝර් එකට. මොකද මෙතන තියෙන ෆ්‍රොක්ස් හරිම ලස්සනයි. යාළගේ ඩිසයින්ස් මම දන්නේ නැහැ ක්‍රිස්මස් එකට කලින් මේට වැඩි ලස්සනව තිබුණාද කියලා. මොකද අපි ගියේ අපි ගත්ත ෆ්‍රොක් එකක් මාරු කරලා ඒකට හරියන්න වෙන ෆ්‍රොක් එකක් ගන්න. ඒ වෙලාවේ මම දැක්කපු හින්දා ලස්සන හින්දා වීඩියෝ කරන් ආවේ. ඔයාලටත් පුළුවන් අනිවාර්යයෙන්ම මෙතනට ගිහිල්ලා බලන්න. දැන් මේ ඇඳුම් සෝල්ඩ් අවුට්ද කියන්න දන්නේ නැහැ. මොකද ක්‍රිස්මස් ඉවරයි. ගොඩක් දෙනෙක් ඒ දවසෙත් හිටියා. ඉතින් සීසන් එක ඉවර හින්දා සෝල්ඩ් අවුට් දන්නේ නැහැ. හැබැයි ඔයාලත් ගියොත් අනිවාර්යයෙන්ම මෙන්න මේ ස්ටෝර් එකට යන්න. ගිහින් බලන්න ලස්සන ෆ්‍රොක්ස් තියෙනවා. ගෙම මේ ෆ්‍රොක් විතරක් නෙමෙයි ලස්සන ටී-ෂර්ට්ස්, ක්‍රොප් টොප් වගේ ගොඩක් දේවල් තිබුණා. මම තිලකවර්ධනකට ගියේ ගොඩක් කාලයකට පස්සේ. මම හිතනවා ඉතින් මීට වැඩිය ෆැෂනබල් එතකොට ප්‍රයිස් අඩුවෙන් තියෙන තැන් ඇති. හැබැයි දෙම බයින් එපා. මම දැකපු හින්දා ආසාවෙන් වීඩියෝ කරපු හින්දා තමයි මේ ඔයාලටත් පෙන්වන්න හිතුවේ. මේ වගේ ටී-ෂර්ට්ස්, ෂර්ට්ස් ඒ වගේ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඔයාලත් ගියා නම් කමෙන්ට් එකක් දාන්න. කොහොමද මේ ඇඳුම් වල තත්ත්වය කියලා. සමහරට මේ වගේ ප්‍රයිසස් වැඩි වෙන්නත් පුළුවන් අනිත් තැන් වලට වැඩිය. එහෙමද කියලා දාන්න. මොකද අපිට එතනින්ම මාරු කරගන්න ඕනේ. අපි එතනින් ගත්තු ෆ්‍රොක් එකක් ඒක හරියන්නේ නැති වුණ හින්දා. ඉතින් එතනින්ම හරියන එකක් හම්බ වෙනකන් අපි ටිකක් ඇවිද්දා. ඒ අතරේ තමයි මේ ඔක්කොම දේවල් දැක්කේ. නිව් එකෙන් පස්සේ මේ ඩිසයින්ස් වෙනස් වෙනවා ඇති සමහර විට. මේ ෆ්‍රොක් එක 1290යි. ඒක හරිම ලස්සනයි. එතකොට මේ ෆ්‍රොක් එක මේ අපි ගියේ මම ගියේ නංගිත් එක්ක. එතකොට එයාට හරියන ඇඳුම් තියෙන්නේ බේබි ස්ටෝර් එකේ. ඉතින් අපි එතනට විතරයි වැඩියෙන්ම ගියේ. මීට වැඩිය ෆැෂනබල් ස්ටෝර්ස් ගොඩාක් තියෙනවා.